මකර ලග්නේ ඔන්න ඔයාලට අද ලැබුණ cards තමයි the lovers card, the temperance card, ඒ වගේම 5 of pentacles card. Dice numbers number 1 and number 6. මුලින්ම කියන්න ඕනි the lovers card එක ඒ වගේම number 1 මේ දේ එකට වැටුණා කියන්නේ මේක මකර ලග්නේ ආදර සම්බන්ධතාවයක ඉන්න අය. ඒ කියන්නේ long term relationship එකක් තිබුණ අයට දෙසැම්බර් වලදී හිතනවා දැන් මේක ස්ථිර කරගන්න. විවාහයක් දක්වා යන්න. ඔන්න මේක විවාහය ස්ථිර කරගන්න හොඳ කාලයක් දෙසැම්බර් මාසය. ඒ නිසා ගොඩාක් සතුටු වෙන්න ඔන්න මංගල සීනු හැඬවෙන කාලය අත ළඟයි. ඒ වගේම රිලේෂන්ෂිප් එකක මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් no contact හිටියා නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න සුදුසු කාලයක් තමයි දෙසැම්බර් මාසයේ. ඒ කියන්නේ කතා නොකර ඉන්න එපා. කතා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්න හිතේ හංගගෙන කියන්න තියෙන දේ කියන්නේ නැතුව පරණ අතීතයේ වෙච්ච මොකක් හරි සිදුවීමක් හිතමනාපකමක් නිසා දැන් no contact ඉන්නව නම් එහෙම ඉන්න එපා. අතීතයේ දේවල් හිතේ තියාගෙන නිකන් පරිගැනීමක් තරහ ගිහින් ඉන්න ස්වභාවයක් අන්න එහෙම ඉන්න එපා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න කියලා මම ඇඩ්වයිස් එකක් දෙනවා. දෙසැම්බර් 1 වෙනි සතිය ඒකට හොඳ කාලයක් කියලා කියන්න ඕනි. සිංගල් අයට ඔන්න යෝජනාවක් එයි. මේක ඔයාව හුඟක් කාලයක් අඳුරන කෙනෙක්, ඔයා හිතන පතන විදිහ, වැඩ කරන විදිහ, කැමති දේවල් ඔයා ගැන දන්න කෙනෙක් තමයි ඔයාට මේ යෝජනාව කරන්නේ. ඉතින් ආදරය සම්බන්ධයෙන් ඔන්න මකර ලග්න හිමියන්ට සතුටු වෙන්න පුළුවන් කාලයක් තමයි දෙසැම්බර් මාසය. මුදල් සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔන්න ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක ඒ තරම් හොඳ මට්ටමක් නැහැ. මකර ලග්නේ ගොඩක් අයට ඔන්න සල්ලි ඉතුරු කරනවා කියන එක කරන්න ටිකක් අමාරු වැඩක්. කීයක් හරි හම්බ වෙච්ච ගමන් අනිවාර්යෙන් මොනවටම හරි වියදම් කරනවා. ඉතුරුවක් කරනවා හිතන්නේ නැහැ. කොහේ හරි නැති ප්‍රශ්නයක් ඇවිත් හරි ඒකට තමන්ගේ අතේ තියෙන සල්ලි ටික වැය කරන්න සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට. ස්පෙෂලි කියන්නම් ඔයාලගේ ඉන්න කාමරේ ටේබල් එක උඩ පුළුවන් නම් ලුණු කැට භාජනයක් තියලා ඒකට කාසියක් දාලා පොල් තෙල් ටිකක් පුරවලා තියන්න. ඒක නිතර දකිනකොට ඒක හොඳ එනර්ජි එකක් යුනිවර්ස් එකෙන් ඔයාට සල්ලි ආකර්ෂණය කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඉතින් ඒ කිව්ව විදිහට කරන්න අනිවාර්යෙන් යුනිවර්ස් එකෙන් ඉල්ලන්න මට මුදල් ආකර්ෂණය වෙන්න කියලා. රැකියාව සම්බන්ධයෙන් කතා කරොත් ඔන්න රැකියාවේ තිබුණ මොකක් හරි ප්‍රශ්නයක් විසඳෙනවා. ඒ කිව්වේ ආයතන ප්‍රධානීන්ගෙන් මොකක් හරි ගැටලුවක් තිබ්බනම්, සිත් රිදීමක් තිබ්බනම්, ඒ වගේම වැඩ කරන එතන වෙන අයගෙන් මොකක් හරි කරදරයක් නිකන් කේලම් කියනවා වගේ ස්වභාවයක්, ඔයාව වටන්න හදනවා වගේ ස්වභාවයක් දැනලා තිබුණා නම් පහුගිය කාලේ අන්න ඒ තත්ත්වය දැන් ටික ටික අඩු වෙලා ඔයාට හොඳ කාලයක් එනවා දෙසැම්බර් මාසයේදී. දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඉවසීමෙන් වැඩ කරන්න. කවුරු මොනවා කියන්න ආවත් ඔයා ඒකට ප්‍රති උත්තර දෙන්න යන්න එපා. ඔයා ඔයාගේ දක්ෂකම් පෙන්නලා තව මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ආයතන ප්‍රධානියෙක් ඉන්නවා නම් එයාට ඔයා ගැන කවුරු මොනවා කිව්වත් එතනදී ඔයා ගැන නරක දෙයක් මින් ඉදිරියට හිතන එකක් නැහැ. ඒ නිසා මතක ඇතුව තමන්ගේ වැඩේට මූලිකත්වය දීලා අනිවාර්යෙන් කරන්න. කොහොමත් මකර ලග්න හිමි අය වැඩ කරන්න ගොඩක් දක්ෂයි, කම්මැලි නැහැ. ඒ වගේම තමන්ට බාර දුන්න වැඩක් හරියට નિયમિત වෙලාවට ඉෂ්ට කරනවා. තමන්ගේ වැඩේ නිවැරදිව කරලා පෙන්වන જાතියේ අය. ඒ නිසාම තමයි වෙන අය ඔයාට ඊර්ෂ්‍යා කරන්නේ, ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් බාධක අභියෝග ආවට ඒවට සැලෙන්න එපා කිසිසේත්ම. දෙසැම්බර් මාසයේ ඔයා තවත් කැපිලා පේන්න උනන්දුවෙන් තව වැඩ කරන්න අනිවාර්යෙන් සුබ කාලයක් දෙසැම්බර් වලදී ඔයාට එනවා. බිස්නස් එකක් කරනවා නම් කවුරු හරි තමන්ගේ ප්‍රොඩක්ට් එකක් විකුණ ගන්න අලුතෙන් වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඔන්න බලාගෙන ඉන්නවා නම් ඒකට හොඳ කාලයක්. හැබැයි චුට්ටක් තමන්ගේ ඒ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒකේ විදිහ චුට්ටක් වෙනස් කරන්න කියලා මම කියනවා. මොකද අලුත් අදහසක් ඇතිව ඒ දේ කරොත් ගොඩාක් හොඳ රිසල්ට් එකක් හම්බ වෙයි.
යම්කිසි අවස්ථාවක් ඒ කාට හරි මොනවා හරි කියලා දාන්න හිතන. ඒ කියන්නේ තරහ යන අවස්ථාවක්. ඉන්නකො මම මේකට මොනවා හරි හොඳෙන් කියන්න අන්න එහෙම හිතලා ඔන්න කාට හරි බනින්න හිතන අවස්ථාවක් එයි දෙසැම්බර් වලදී. එහෙම වෙන්න එපා. ඉවසීමෙන් වැඩ කරන්න. ෂණිකව ඇතිවන කෝපය පාලනය කරගන්න නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න කියලා ඔන්න ස්පෙෂල් මැසේජ් එකක් තියෙනවා. ඉතින් මේවා තමයි මකර ලග්නේ ඔයාලට ලැබුණ ස්පෙෂල් මැසේජස්. ඒ වගේම දෙසැම්බර් මාසයේදී ඔයාලට වෙන්න තියෙන දේ හැමෝටම සුබ ප්‍රාර්ථනා කරන ගමන් ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. කුම්භ ලග්න හිමි ඔයාලට ඔන්න අද ලැබුණ කාඩ්ස් තමයි The Hermit, The Chariot, ඒ වගේම Strength කාඩ් එක. ඒ වගේම dice numbers number 2 and number 5. ඉතින් කුම්භ ලග්නයේ අය කියන්නේ උතුම් හදවතක් තියෙන කට්ටිය. ඒ කිව්වේ ගොඩක් වෙලාවට තමන්ගේ පාඩුවේ ඉන්න කැමති. අනිත් අයට කරදරයක් නොවි. ප්‍රශ්න ඇති නොකර ගොඩාක් ඉවසීමෙන් වැඩ කරන කට්ටියක් තමයි කුම්භ ලග්න හිමි වැඩි දෙනෙක්. ආගම දහමට ගොඩාක් නැඹුරුයි. ගොඩාක් ආසයි පින්කම් කරන්න ඒවට සම්බන්ධ වෙන්න. ඔන්න දෙසැම්බර් මාසයේදී නැවත ඒ වගේ අවස්ථාවන් එනවා ආගමක කටයුතු වලට පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ගොඩාක් හිත සතුටු කරගන්න. මොකද ඉදිරි කාලයත් බොහොම හිතේ සැනසීමෙන් ගත කරන්න පුළුවන් අවස්ථා ඉස්සරහට එනවා ඔයාලට. ඉතින් ආදරය සම්බන්ධයෙන් කතා කරොත් ඔන්න දෙසැම්බර් මාසයේදී කිසිම කරදරයක් හිත් පීඩාවක් නැතුව හොඳට තමන්ගේ පාර්ට්නර් එක්ක කාලය ගත කරන්න පුළුවන් ඉස්සරහට. විවාහ වෙලා ඉන්න අයගේ උනත් තමන්ට ලැබිලා ඉන්න පාර්ට්නර් ගොඩාක් එකිනෙකා තේරුම් ගන්න පුළුවන් හොඳ කෙනෙක්. ඒ නිසා විවාහ ජීවිතය ගොඩක් අයගේ සාර්ථකයි. අනිත් කෙනා වෙනුවෙන් ප්‍රශ්නයක් ආවත් ගොඩක් වෙට ඉවසනවා. බනින්න කරන්න යන්නේ නැහැ. එකිනෙකා තේරුම් ගන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා කුම්භ ලග්න හිමි ඔයාලට. රිලේෂන්ෂිප් එක ඉන්න අය වුණත් ඩිසෙම්බර් වලදී ඔන්න හොඳට සතුටින් ඉන්න පුළුවන් කාලයක්. කුම්භ ලග්නයේ අයගේ සාමාන්‍යයෙන් බ්‍රේක් අප් එහෙම අහන්න ලැබෙන අවස්ථා ටිකක් අඩුයි. කේන්තියක් ආවා වුණත් ටිකක් ඉවසීමෙන් වැඩ කරලා සමාව දෙන්න පුළුවන් හොඳ උතුම් ගතියක් තියෙනවා. සිංගල් අයට කියන්න ඕනි ඔන්න ඔයාලට ආදරය සම්බන්ධයෙන් යෝජනා එයි. නමුත් ඔයා ඒවට වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැහැ. මොකද කෙනෙක් පසුපස්සේ බලෙන් හඹා යන ගතියක්වත් අනේ මෙයාව ඕනිමයි කියලා අයිති කරගන්න යන ස්වභාවයක්වත් එහෙම නැහැ. යෝජනාවක් ආවත් ඒ ගැන වැඩි හිතන්න නැතුව ඒක පස්සේ බලමු අන්න ඒ වගේ හිතන කාලයක් ඔන්න ඩිසෙම්බර් සීසන් එක. දෙසැම්බර් මාසෙදී ඔන්න ඔයා කාට හරි අසරණ කෙනෙක්ට පිහිට වෙනවා. ඒ කෙනෙකුට කෑම ටිකක් දෙයි නැත්නම් ඇඳුමක් අරන් දෙයි නැත්නම් මුදලින් උපකාර කරයි මොකක්ම හරි ඔන්න අසරණ වෙච්ච කෙනෙකුට ඔන්න උදව් කරන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඔයාලා එහෙම අනිත් අයට ගොඩක් උදව් කරන්න කැමති අය ඒ වගේම මොකක් හරි වැඩකට සල්ලි වියදම් කරනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මුදලක් වැය කරන්න ඕනි දෙයක්. තමන්ගේ දරුවෙකුගේ මොකක් හරි අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. පවුලේ කාගෙම හරි එහෙම අවශ්‍යතාවයකට අනිවාර්යෙන් කරන්න ඕනි වැඩකට මුදලක් වෙන් කරනවා දෙසැම්බර් මාසයේදී. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ගොඩාක් හොඳයි. ටිකක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන කාලයක්. වෙනදාට කවුරු හරි ඔන්න පාඩම් කරා නම් පැය දෙකක් දෙසැම්බර් මාසයේදී හිතයි නෑ මං තව පැයක් වැඩිපුර පාඩම් කරන්න ඕනි. යන්න ඒ වගේ හිතලා හොඳ උනන්දුවෙන් වැඩ කරන කාලයක් දෙසැම්බර්. කවුරු හරි කෙනෙක් එක්ක ඔන්න කතා කරනකොට මේ කෙනා කියන්නේ බොරුවක් කියලා ඔයාලට හිතෙයි. ඒ කියන්නේ හිතන්නේ අපේ මෙයා කියන බොරු. ඔයාලට එහෙම හිතෙයි. ඔයා සාමාන්‍යයෙන් කැමති නෑ කාටවත් බොරු කියන්න, බොරු කියන අයව ආශ්‍රය කරන්න, රැවටීම් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒවට ගොඩාක් විරුද්ධයි. ඉතින් එහෙම කෙනෙක් ගැන හිතේ මොකක් හරි අප්‍රසාදයක් ඇති වෙයි. නමුත් ඒක ලොකුවට පෙන්වන්න මොනවත් කියන්න යන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැසුරු කරන්න එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා තේරුණ ගමන් පොඩ්ඩක් පාඩුවේ අයින් වෙන්න කියලා කියන්න ඕනි. ඉතින් මේවා තමා කුම්භ ලග්නේ ඔයාලට අද ලැබුණ ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙනකන් සතුටින් ඉන්න සුබ දවසක් ඔයාලා හැමෝටම. මීන ලග්නේ ඔයාලට ලැබුණ කාඩ්ස් තමයි The Magician, Justice, ඒ වගේම Ace of Wands කාඩ් එක. Dice numbers number 5 and number 3.
ඉතින් අපි බලමු දෙසැම්බර් මාසේ ඔයාලට වෙන්නේ මොකද කියලා. ඊට කලින් පොඩ්ඩක් මීන ලග්න හිමියෝ ගැන කියන්න ඕනි. ඔයාලා ගොඩාක් කරුණාවන්ත කට්ටියක්. ඒ කිව්වේ අනිත් අයට බනින්න කරන්න යන්නේ නැහැ. පාඩුවේ තමන්ගේ ජීවිතේ ලස්සනට ගෙනියන්න කැමති. වැඩිපුර හදවතට එකඟව තීරණ ගන්න කැමති කට්ටියක්. බොරුව වංචාව පෙන්වන්න බෑ. හැබැයි හැඟීම් වලට වහල් වෙලා ටිකක් මෝඩ වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න නිසා ඔන්න ගොඩක් අයගෙන් ඔන්න රැවටෙන අවස්ථා තියෙනවා. ආදර සම්බන්ධයකදී උනත් ඔයාලා රැවටෙන්න තියෙන අවස්ථා වැඩි. ඔන්න දෙසැම්බර් මාසයේදී ටිකක් සතුටු ආරංචියක් නන් නෙවෙයි. නමුත් ඔන්න ඔයාලට ස්ථීරවම තේරෙන්න ගන්නවා කෙනෙක් ඔයාව රැවට්ටුවා කියන එක. ඉතින් රිලේෂන්ෂිප් එකකදී අනිත් කෙනාව රවට්ටන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔයාලව රැවටුණා කියලා ඔයා දෙසැම්බර් මාසයේදී දැනගත්තට පස්සේ උනත් ඔයා හැබැයි ඒ මැත්තේ දුකින් අඬ ආය කිසි දෙයක් නොකර එහෙම ඉන්න ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. මේක සමාජයේ හැටි, මේක ලෝකයේ හැටි, මේක සාමාන්‍ය දෙයක් විදිහට හිතලා ඔන්න හිත ශක්තිමත් කරගෙන ආපහු වැඩ කරන්න පටන් ගනී. එහෙම තමා වෙන්න ඕනි. ඇත්තටම තමන් රැවටුණා කියලා දැනගත්තට පස්සේ ආය ඒකට වෛරය පලිගන්න ඒ දේවල් වලට යන්න ඕනේ නැහැ. අපි හිතින්ම අතහැරලා දාලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න එක හොඳ දෙයක්. ඉතින් දුක් වෙන්න එපා තමන්ව රිලේෂන්ෂිප් එක නතර වෙලා තමන් රැවටුණා කියලා දැනගත්තට පස්සේ. නමුත් ඉවසීමෙන් ඉන්න 2026 විතර පස්සේ ඔයාට ගැළපෙන කෙනෙක් ජීවිතේට අනිවාර්යෙන් එනවා. මේක දෙවියෝ හරියට ඔයාට තමන් එක්ක ඉන්න පාර්ට්නර්ගේ වැරද්ද පෙන්නලා දුන්නා වාගේ දෙයක්. මෙයා ඔයාව රවට්ටනවා කියන එක ඔන්න දෙවියෝ ඔයාට මොකක් හරි මාර්ගයකින් පෙන්නලා දුන්නා කියන එක හිතන්න. තමන්ට නරකක් නපුරක් වෙන්න තියෙන දෙයකින් දෙවියෝ ඔයාව ආරක්ෂා කරනවා. ඉතින් දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම මීන ලග්න හිමි ගොඩක් අය ඇත්තටම කිව්වොත් ලස්සනයි. ප්‍රසන්න රූපයක් ඔයාලට තියෙනවා. ඉතින් ඒ ලස්සන ගැන තව තවත් සැලකිලිමත් වෙලා වැඩ කරයි දෙසැම්බර් මාසයේදී තවත් පිළිවෙලකට ඉන්න හිතේ. අලුත් වෙනසක් කරන්න ඕනි කියලා හිතලා ඔන්න ලස්සන තව වැඩි කරගන්න දේවල් කරයි. ඒක ගොඩක් හොඳයි. යම් කිසි දෙයක් ගැන දෙගිඩියාවෙන් හිටියා නම්, තීරණයක් ගන්න බැරුව හිටියා නම් ඔන්න දෙසැම්බර් මාසයේදී ඔයා ඒකෙන් විසඳුමක් හොයාගන්නවා. ඒ දෙගිඩියාවෙන් හිටපු දෙයට ඔන්න කමක් නැහැ මෙහෙම කරනවා කියලා එක තීරණයකට එනවා. දෙසැම්බර් 20 විතර පස්සේ ඔන්න ඔයාලා ටිකක් ක්‍රියාශීලීව වැඩ කරන්න පටන් ගනී. තමන්ගේ නතර වෙලා තිබුණ වැඩ ආපහු පටන් අරගනී. සැලසුම් කරපු වැඩක් ඔන්න ක්‍රියාත්මක කරයි දෙසැම්බර් අග වෙනකොට. ඒ දේ කරන අතරතුර කවුරු හරි ඔයාට බාධා කරයි. සමහර විට ඕක හරියන්නේ නැහැ කියලා නෙගටිව් පැත්තට කතා කරන අය මුණ ගැහෙයි. හැබැයි ඔයා ඒ කිසි දෙයක් ඔලුවට දාගන්න එපා. ඔයා කරගෙන යන වැඩේ එක දිගටම කරගෙන යන්න ජයග්‍රහණ ලැබෙනවා. තවත් කාරණාවක් කියන්න ඕනි. හැබැයි මීන හැමෝම නෙවෙයි කට්ටියක් ඉන්නවා ටිකක් වගකීම් දරන්න අකමැති කට්ටියක්. නිදහසේ පාඩුවේ ඉන්න තමා කැමති. ලොකු බරක් ඔලුවට ගන්න කැමති නෑ වැඩක් කරනකොට. ඒ අයට කියන්න ඕනි සාමාන්‍යයෙන් රැකියාව පැත්තෙන් ගද්දි තමන්ට මොකක් හරි ලොකු වගකීමක් ඔන්න බාර දෙන්න හදන ස්වභාවයක් තියෙනවා. එතනදී ඔයා ටිකක් මැලිකමක් දක්වන්න පුළුවන්. නමුත් එතනදී යම්කිසි පිරිසක් ඔයාට නිකන් උසුළු විසුළු කරන ස්වභාවයක් දැනෙයි. ඒක ගණන් ගන්න එපා. තමන්ගේ ශක්ති පමණින් උපරිමයෙන් වැඩ කරලා හොඳින් ඉන්න. අනිත් අයගේ වැඩිහිටියෙකුගේ මොකක් හරි උපදෙසක් ලැබුණාම ඒක පිළිගෙන මීට වඩා ජීවිතේ ගැන ගැඹුරින් ටිකක් හිතන්න ඕනි. වගකීම් සහගත වෙන්න ඕනි කියලා හිත තව ටිකක් ශක්තිමත් කරගන්න කියලා ඇඩ්වයිස් එකක් මම දෙනවා. ලෙඩ දුක් වලින් පීඩා වින්දනම් ඔන්න හොඳ කාලයක් දෙසැම්බර්. මොකද අසනීප සුවාතට හැරෙනවා. ඉතින් කවුරු හරි ඉන්නවනම් නිතර සාමාන්‍යයෙන් අසනීප වලට ලක් වෙන අය, ඒ අයට මං කියන්න ඕනි කෝමාරිකා පැලයක් තමන්ගේ ගේ ඇතුලේ තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අසනීප කරදර ඈත් වෙලා නිරෝගී භාවය ළඟා කරගන්න ඒක හොඳ ක්‍රමයක්. මීන ලග්නේ අය කොළපාටට වැඩිපුර අවධානයක් දෙන්න පුළුවන් නම් කොළපාට ඇඳුම් අඳින්න. සෝබා දාමත් එක්ක කාලය ගත කරන්න ගස් කොළන් කඳු මේවා දිහා බලන්න කොළපාට වැඩිපුර ඇහැ ගැටෙන විදිහට. ඉතින් මේවා තමයි ඔයාලට ලැබුණ ස්පෙෂල් මෙසේජස්. ඉතින් ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.